හයිවේ එක. ඒ තුන තැන. ඉතින් තමයි මම හයිවේ එකට ඇතුල් වුණා මේ බස් එක. එහෙනම් මෙතන තව පොඩි දුරක් ගියාම සොන්ද බීච් එක අපිට ළඟා වෙනවා. සොන්ද බීච් එකට යන්න පුළුවන්. මගේ ගෙවල් ළඟ ඉඳලා මේ බස් එකේ මේ සොන්ද මුහුදු වෙරළට යන්න පුළුවන් ළඟයි. ලොකු දුරක් නැහැ. ඉතින් විනාඩි 20ක 30ක වගේ දුරක් තියෙන බස් එකේ යනවනේ. මේ තමයි මම මේ නක්දොන් ගඟ හරහා ගමන් කරපු ආකාරය මේ වල දකින්නේ. තව නක්දොන් ගඟ සහයි කලපුව. මෙතන තමයි මුහුදට වැටෙන නක්දොන් ගඟ. මේ යන්නේ එල්සොක්දෝ කියන කොරියාවේ තියෙන මේ ලස්සන පාලම එල්සොක්දෝ. මියොන්ජි ඉඳලා ජන්නිම් නගරයට මේ එල්සොක්දෝ පාලම තියෙනවා. ලස්සන පාලම. අන්න අර පැත්තේ මුහුද තියෙනවා. මේ තමයි මේ මුහුදත් එක්ක තියෙන මේ කලපුව. නක්දොන් ගඟේ තියෙන මේ කලපුව තමයි මේ වල දකින්නේ. මෙන්න මේ වගේ ලස්සන උස පාලම් පහු කරගෙන තමයි මම මේ සොන්දෝ බීච් එකට ළඟා වුණේ. මේ තමයි මම සොන්දෝගේ බස් එක. බුසාන් නගරේ ඉඳලා මේ 3006 කියන බස් එකේ තමයි මම යන්නේ. අයිබෝන් සුබ දවසක්. ඉතින් ඔන්න අද යන්න හදන්නේ තවත් ලස්සන ස්ථානයක් බලන්න. මොකද මේ දවස්වල කොරියාවේ රස්නේ කාලය. රස්නේ කාලේ කොච්චරද කියනවා මේ වෙලාවට දැන් මේ රස්නේ සෙල්සියස් අංශක 31යි. 31ක් වගේ මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ කොරියාවේ ලස්සන මුහුදු වෙරළකට. මුහුදු වෙරළකට ආවා බලමු ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා මුහුදු වෙරළේ. ඉතින් මේ මුහුදු වෙරළ නම තමයි සොන්දෝ. සොන්දෝ කියන්නේ මේ මුහුදු වෙරළ. අන්නම යනකොට දැන් මට මේ සුන්දර මුහුදු තීරයට ළඟා වෙන්න පුළුවන්. කොරියාවේ ප්‍රසිද්ධ මුහුදු වෙරළක් බුසාන් වල තියෙන. ඔන්න මෙතන තියෙනවා කිඩ්ස්ලට සෙල්ලම් කරන ලස්සන මේ ඉන්ඩ්‍රෝ ෆූල් හදලා. මෙන්න මෙතන තියෙනවා වතුර මල් දානවා මේ. ඉතින් මේ වගේ ලස්සන අයිටම් ගොඩක් තියෙනවා මේ තියෙන වතුර මල්. මේවට ටයිම් එකක් තියෙනවා. ඒ ටයිම් එකට අනුව තමයි මේ වතුර මල් දාන්නේ. ඉතින් මේ වගේ ස්ථානක් තියෙනවා. වතුර නාන්න බලන්නකො. වතුර නාන්න ඔන්න ජල මල් තියෙනවා. සොන්දෝ මුහුදු වෙරළ. ඉතින් සොන්දෝ කියන්නේ බුසාන් වල තියෙන ලස්සන මුහුදු වෙරළක්. ඉතින් හේවුන්දේ තමයි බුසාන් වල ප්‍රසිද්ධ මුහුදු වෙරළ. ඊට පස්සේ ලස්සන මුහුදු වෙරළ තමයි මේ සොන්දෝ කියන්නේ. මෙතෙන් ආපුවම කේබල් කාර් වල යන්න පුළුවන්, බෝට් වල යන්න පුළුවන්. ඉතින් මේ වගේ නාන්න පුළුවන්. ඉතින් මේ මම ආවේ මේ රස්නේ කාලේ. රස්නේ කාලේ හින්දා මුහුදු වෙරළ නාන්න පුළුවන්. මාර රස්නේ සොන්දෝ හේසුයොච්චන්. සොන්දෝ හේසුයොච්චන් කියන්නේ ලස්සන බීච් එකක්.
සොන්ද මුහුදු වෙරළ. මාර රස්නයක් තියෙන අවුව වැඩි. ඉතින් අද මම නෑ ආපු තැන තමයි මෙතන. මේ තමයි මම ආපු ලස්සන බීච් එක. බීච් එක ලස්සන වුණාට මේ වෙලාවෙ ඉතින් ඉන්න අමාරුයි පොඩක් රස්නේ. අපි එහෙනම් යමු බලන්න මුහුදට බැහැලා. වතුරට බැහැලා මං කියන්නම් විස්තර කොහොමද කියලා මේ ආවට ලස්සන විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉන්න රාත් එක්ක රැඳිලා. ඉතින් මේ වගේ උසව බිල්ඩින් තියෙනවා. බලන්න මේ තියෙන්නේ රෙස්ට් රූම්. ඒ කියන්නේ ටොයිලට්ස්. මෙතන තියෙනවා ෂවර් රූම්. ඒ කියන්නේ නානවා. දැන් මුහුදු වතුරෙන් නාලා අපිට පුළුවන් මේ වගේ ෂවර් රූම් වලින් නාන්න. ඔන්න මෙතනින් මම ඇතුළට යනවා බලමු. මේ තියෙන්නේ අපිට මෙතනින් ගන්න පුළුවන් ජැකට් එකක්. ඉතින් මේ වගේ කුඩ ජැකට් ටියුබ් මේ වගේ දේවල් ගොඩක් ගන්න පුළුවන් මේ තියෙන්නේ ඒවා තමයි. ඉතින් මේ තමයි මුහුදු වෙරළ සහ ඒ අවට. ඉතින් ඔන්න බලන්න ගොඩක් අය ඉතින් මේ එක එක විදිහට තමන්ගේ ටෙන්ට් අරගෙන ඇවිල්ලා ගහලා තිනවා. ඒ වගේම මේ කුඩ ගන්න පුළුවන් සල්ලි දීලා. දැන් අපි ගත්තේ මේ වගේ නිල් පාට කුඩයක්. ඉතින් මේ එක එක කුඩ වර්ග ගන්න පුළුවන් සල්ලි දීලා. ඒ කියන්නේ මේ අපි බලමු ගිහිල්ලා ඉස්සරහට. ඔයාලට පෙන්නන්න මේ තියෙන්නේ කුඩෙත් එක්ක ටේබල් එක ගන්න පුළුවන්. ඒ ටේබල් එක නැතුව මේ වගේ කුඩේ විතරක් ගන්නත් පුළුවන්. යාළුවෝ ටික ඔන්න කුඩයක් අරන් ඉන්න ඔන්න සෙට්ලා තියන්නේ. ඈ නෑ නෑ මේ බෑග් වල දාන්න. ඔන්න නාන්න යන්නේ. වතුරට වහින්න යන්නේ. ඔන්නම මේ කට්ටිය ආතල් එකේ චිල් එකේ දැන් ඉන්නවා මේ ආවට. මේ තමයි අපි මේ ඉන්න හරිය. ඊළඟ ඉතින් හොඳම මුදුන් වෙලා තියෙන්නේ. අර පැත්තේ මුහුද තියෙන්නේ. ඉතින් සොන්දෝ මුහුදු වෙරළේ තියෙන විශේෂත්වය තමයි අන්න අර ඈතින් වලට පේනවද දන්නේ කේබල් කාර් යනවා බලන්න. ඔය කේබල් කාර් ලයින් එකකුත් තියෙනවා මෙතනින්. බිල්ඩින් තියෙනවා අර පැත්තට යනකම් කේබල් කාර් යනවා. අර බෝට්ටු වල යන්න පුළුවන්. ලස්සන අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන් ඉතින්. ඔය යන්නේ මේ බෝට්ටු. අර බෝට්ටු වල යන්න පුළුවන් අපිට. යාර එහා පැත්තෙන් කේබල් කාර් යනවා. බලන්න කේබල් කාර්. කේබල් කාර් සොන්දෝ කියන්නේ කේබල් කාර් අත්දැකීමක් ගන්න පුළුවන් සුපිරි ස්ථානයක්. කට්ටිය නානවා බලන්න ඔය. ලංකාවේ යාළුවෝ නානවා. ඈ ඕන්න. ඔන්න දැන් වතුරට බහැලා ඉන්නේ ඈ. වතුර හොඳයි ඈ. වැඩි රැල්ලක් නෑ. සුපිරි. යාළුවෝ ටිකක් තාලා ඉන්නවා. සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන්. Pari.
නෑ නෑ හේපාරි කියන්නේ මේවා. අර මේ කුඩේ වගේ මේ පාවෙන්නේ වතුරේ. කුඩේ වගේ පාවෙන්නේ උනේ කුමාර. ජෙලි පිස්. හේපාරි කියන්නේ. අත කරලා යන්න පුළුවන්. ඔබ බෝට්ටුවක් යනවා. දුම යනවා කිලෝමීටර් 5 විතර. බෝට්ටු යන්න කීයද දන්නේ නැහැ. අත යනවා. මේක වරම. නෑ නෑ අර කෙලගෙන යන්නේ හරි අර. ඉන්නේ බෑ. අන්න අතන තියෙන කහ පාට සීමාවක්. එතනින් එහාට යන්න බෑ. ඒ දුරට යනකම් පීනන්න පුළුවන්. අන්න ඒ සීමාවට විතරයි යන්න පුළුවන්. එතනින් එහාට යන්න දෙන්නේ නැහැ. අර කට්ටිය යනවනේ හරි බල්ටි එක සම්පත් දෙන්න. සම්පත් නැගින්න. මේ තියෙන්නේ මේ ආරක්ෂිත බෝට්ටු සේවයක් නේ. මොන හරි අන්තරක් වුණාම මෙයාලා එනවා. විතර මෙහාට යනවා. ගොඩක් අය නේද බැලුම් නැත්තම් මේ ටියුබ් දාලා බබාලා පොඩි අය බලන්න ගොඩක් අය පට්ට ආදල්ල එකේ ඉතින් මාර චිල් එකක් තියෙන්නේ. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් හමුවෙමු ගිහිල්ලා එන්නම්. ඉතින් මගේ වීඩියෝ නරඹන ඔබට ගොඩක් ස්තුතියි. තව දවසක හමුවෙමු. දැන් මුහුදු වතුර නාලා දැන් ඉතින් අපි යන්න හදන්නේ මේ හොඳ වතුර නාන්න. නැත්නම් මේ මුහුදු වතුර වල ඉතින් අර ලුණු ගතිය තියෙන හින්දා අපිට පුළුවන් මේ මුදල් ගෙවලා මෙන්න මේ වගේ නාන ස්ථාන තියෙනවා. මේ තියෙන්නේ මේන් shower room නේ. women shower room. මේ shower room එකට ගිහිල්ලා අපිට නා ගන්න පුළුවන්. තමයි ඒ ස්ථාන. මේ තියෙන සොන්දෝ වල තියෙන පැකේජ්. ඒ කියන්නේ මුහුදු වෙරළේ තියෙනවා මේ එක පැකේජ් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මෙතන අර තියෙන කුඩ ගන්න පුළුවන්. අන්න ඔයාලට පේන දා ටියුබ් වගේ තියෙනවා. ටියුබ් වගේ අර ජැකට් වගේ පුට්ටු ඒ වගේ දේවල් ගන්න මේ පැකේජ් එක. මේ පැකේජ් වල විස්තර තමයි මේ තියෙන මේ බෝඩ් එකේ. හැරි සමුගෙන යන්න දැන් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් හමුවෙමු ගිහිල්ලා යන්නම්. ඔබට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ දිගටම බලන්න මාත් එක්ක රැඳිලා ඉන්න. අද ආවේ සොන්දෝ